ආයුබෝවන් හිතවතුනි මම විජේරත්න තුටුවැව මම දශක කීපයක් තිස්සේ මේ පාරිසරික කෘෂිකර්මයේ ආබනික ගොවිතැන ජෛව ගතික ගොවිතැන මේවා ගැන කතා කරමින් ඉන්න කෙනෙක් මට මගේ හිතවතු කිව්වා ඔයා පටන් ගන්නකො YouTube channel එකක් ඊට පස්සේ ඔයා මේ ලබාගත් දැනුම අනිත් අයත් එක්ක පුවමාරු කරගන්න කියලා. ඉතින් මං කාලයක් තිස්සේ මේ ගැන හිටියා. ඉඳලා මං තීරණය කරා YouTube channel එකක් පටන් ගන්න. මම පටන් ගත්තා YouTube channel එකක්. ඒකේ නම Agri with Vijay. Agri with Vijay. Agriculture විජේරත්න සමග. ඉතින් ඒ YouTube channel එකක් පටන්ගෙන මං අද මේ පළවෙනි YouTube එක කරන්නේ මගේ ගෙවත්තේ ඉඳලා. මගේ ගෙවත්තේ මට අවශ්‍ය කරන සමහර එළවලු ටික සමහර දේවල් ටික මම වගා කරගන්නවා. ඉතින් ඒ වගා කරගන්නකොට මම අර දැනුම භාවිතා කරනවා. ඒ දැනුම භාවිතා කරලා වගා කරපු බෝංචි වැල් කීපයක් තමයි මගේ ගෙවත්තේ මේ තියෙන්නේ. ඉතින් මේ ගෙවත්තේ තියෙන බෝංචි වැල් වලට මම කිසිම වසක් කිසක් භාවිතා කරලා නැහැ. මේ මට අපේ ගෙදරට අවශ්‍ය තරම් බෝංචි මෙතන තියෙනවා. ඉතින් මේ බෝංචි අපිට කන්න පුළුවන් කිසිම වසක් පාවිච්චි කරලා නැහැ. ඉතින් මම වගා කරේ කොහොමද මේවා? මේ විදිහට වගා කරේ. දැන් බලන්න මේකේ එකම සතෙක්වත් විදලවත් සතෙක්ගේ මල පහ ටිකක්වත් කිසිම දෙයක් නැහැ. ලස්සනට තියෙනවා. ඒතර මම කොහොමද මේවා වගා කරේ? මම මේවා වගා කරනකොට ඉස්සෙල්ලා මම හොඳ විදිහට පස හදාගත්තා. මම පැකට් වල වගා කරලා තියෙන්නේ. හොඳට පස හදාගත්තා. ඊළඟට සුදුසු කාලෙ බැලුවා. ඊළඟට නැකත් බැලුවා. නැකත් බලනකොට අපි දේශීය නැකත් වගේම සුද්ධ වගා කරන බයෝඩයිනමික් කැලෙන්ඩර් නැකතුත් බැලුවා. ඊළඟට මේකට අවශ්‍ය කරන පොඩි දියර පොර එකක් හදාගත්තා. ඒ දියර පොරත් මේකට යොදාගත්තා. එහෙම යොදාගෙන තමයි මේ විදියට වගා කරන්නේ. වියදමක් නැතුව කිසිම රසායනික පොහොරක් කෘමිනාශකයක් කිසිම දෙයක් නැතුව වගා කරලා මගේ ගෙවත්තේ එළවලු ටික මගේ අපේ පවුලේ කෑමට ගන්නවා. ඉතින් මම කැමති ඉදිරියේදී ඔබ සමග මේ දැනුම බෙදා ගන්න මගේ YouTube channel එක හරහා. ඒ හින්දා රැඳී සිටින්න මා සමග. බොහොම ස්තුතියි.